පහුගිය එපිසෝඩ්ස් බලද්දි ඔයාට තේරෙන්නේ නැති නිින්ද කියන්නේත් එක්තරා ආකාරයක ව්‍යායාමයක් කියලා. ඔව් ඒක ඇත්ත. නිින්ද තමයි අපේ ජීවිතේ අපිට තියෙන හොඳම ව්‍යායාමය. ඒ වගේම අපි ගාව ඉන්න හොඳම දොස්තර මහත්තයා. අපි ළඟින් ඉන්න අපි හැමෝගෙම දොස්තර මහත්තයා. හැබැයි මේක ව්‍යායාමයක් වුණත් මේ නිින්ද වැරදි විදිහට භාවිතා කරොත් මේ නිින්ද වැරදි විදිහට භාවිතා කළොත් ඒකෙන් අනිසි ප්‍රතිඵල ගොඩක් හම්බ වෙන්න පුළුවන්. ප්‍රධානම දෙයක් තමයි කොන්දේ අමාරු කියන දේ. ඔයාගේ කොන්ද මේ කොන්ද ගැන ඇත්තටම ඔයා අවධානය යොමු කරනවද? රයිට්. ගොඩක් මිනිස්සු මේ කොන්ද ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි එදිනෙදා දවසේ දවස පුරාවටම ඔයාව දරාගෙන ඉන්නේ වෙන මුකුත් නෙමෙයි ඔයාගේ කොන්ද. මේ බෑක් එක තමයි ඔයාව දරාගෙන ඉන්නේ. ඉතින් අපේ මිනිස්සු නිදාගනිද්දී ගොඩක් වෙලාවට මේ බෑක් එකට සුව පහසුව සැලසෙන විදිහට නෙමෙයි නිදාගන්නේ. බෑක් එක තව තවත් තෙරපෙන විදිහට, ප්‍රෙෂර් වෙන විදිහට. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා විශේෂයෙන් මේ තරුණයෝ නිදාගන්නේ නිදාගත යුතු විදිහට නෙමෙයි, නිදාගත නොයුතුම විදිහට. දැන් ඔයාට මේ පෙනෙන රූපරාමු වලින් පෙනෙනවා ඔයාට නිදාගන්න හොඳම මෙතඩ් තමයි එකෝ සයිඩ් ස්ලීප් එක. එහෙම නැත්නම් බෑක් ස්ලීප් එක. හැබැයි කවදාවත් මේ ඔබගේ උදරය තෙරපෙන විදිහට නිදා ගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්. සහ වැදගත්ම දේ වෙන්නේ නිදාගන්න ඔයා යූස් කරන මැට්‍රස් එක වගේම ඔයා යූස් කරන පිලෝස්. මේ මැට්‍රස් එක ගොඩාක්ම තද වෙන්න හොඳත් නැහැ. හැබැයි ගොඩක්ම සොෆ්ට් වෙන්න හොඳත් නැහැ. දැන් අපි දකිනවා වෙළඳ පොලේ තියෙනවා විවිධ විසිතුරු ආකාරයට සලසපු ගානෙනොත් අඩු ඒ වගේම තත්ත්වයෙන් ඉතාලම බාල මැට්‍රස්. ඉතින් අපේ මිනිස්සු ගිහිල්ලා තියෙන ලාභ හින්දා ලස්සන හින්දා ගන්නවා. හැබැයි ලාභයි ලස්සනයි වගේම තමයි මේ මැට්‍රස් එක අරගෙන එනවා ඔයාට ජීවිත කාලය පුරාවටම තෑගි. ඒ තමයි කොන්දේ අමාරු, නිින්ද නොයාමේ ගැටලුව, මානසික ආතතිය. මේ දේවල් වලින් ඔයා පීඩා වෙනිද්දී මේ දේවල් ඔයාගේ ජීවිතේට ආවට පස්සේ ඔයාට ආයේ හැරෙන්න ඉඩමදි. සහ විශේෂයෙන් තරුණයෝ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා මේ සෝෆාස් වල නිදා ගන්න. එහෙම නැත්නම් වෙන විවිධ වෙළඳ පොළවල් වල තියෙන අර විසිතුරු ආකාරයේ ගෘහ භාණ්ඩ. සමහරක් වෙලාවට සෝෆා, ඇලවෙන සෝෆා කියනවා, කැඩෙන සෝෆා කියනවා, එහෙම නැත්නම් මැට්‍රස් වර්ග මේ වගේ නිදා. මේක නොකළ යුතුම දෙයක්. මේ දේවල් වලින් වෙන්නේ වා තව තවත් ආඝාතයට යන එක. නිින්ද කියන්නේ ව්‍යායාමයක්. නිින්ද කියන්නේ රෙස්ට් කිරීමක්. නිින්ද කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ බොඩි එක නැවත විනාශ වුණු සෙල්ස් රීජෙනරේට් කරන ක්‍රියාවලියක්. ඉතින් ඇත්තටම කිව්වොත් දවසේ වැදගත්ම කාලය කියලා කියන්නේ ඔයා වැඩ කරන වෙලාවවත් පාඩම් කරන වෙලාවවත් නෙමෙයි. ඔයා නිදා ගන්න වෙලාව. ඒ වෙලාවේදී හරි විදිහට නිදාගත්තේ නැති වුණොත්, හරි මැට්‍රස් එකක් භාවිතා කරේ නැති වුණොත්, හරි පිලෝ එකක් නැති වුණොත්, ඔයා නිදාගනිද්දී ඔයාගේ අලයින්මන්ට්ස්, බෙල්ල තියෙන්න ඕන විදිය, කොන්ද තියෙන්න ඕන විදිය මේ අලයින්මන්ට්ස් වෙනස් වුණොත් සමහර විට මේ නිින්ද හින්දාම සදාකාලිකව ඔයා රෝගියෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. මම හිතනවා මේ එපිසෝඩ්ස් අවසානයේදී නිින්ද ගැන, ඔයාගේ නිින්ද ගැන ඔයා කලින්ට වඩා සැලකිල්ලක් දක්වාවි කියලා.